දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේක කිව්වේ මේවා මේ අරමුණක් නැතුව පටන් ගන්න දේවල් තියෙනවානේ. වග විභාගයක් නැතුව පටන් ගන්න දේවල්දී හැමෝම අනා ගන්න තැන් ගොඩක් පැහැදිලි කරන්න මේ අද මේ වීඩියෝ එක කරන්නේ. එකක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් මේ මතු කරන කාරණේ මොකද්ද? අසභ්‍යකරණය. අධ්‍යාපනය අසභ්‍යකරණයට විරුද්ධවයි අපි මේ වේදිකාවේ ඉන්නේ. කරන මාතෘක හරි භයානක කතාවක්. අසභ්‍යකරණය. අසභ්‍යකරණයයි ලිංගික අධ්‍යාපනයයි කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි තරම් මේ මොලේ පරිණත වෙලා නැහැ කියන එක අපිට පේන්න තියෙන කාරණයක්. දැන් මේ කතාවේ ලීක් වෙන කොටස මොකක්ද දන්නවද? දැන් ඒගොල්ලෝ මේ නිදහස් අධ්‍යාපනය රැකගමු කියලා පෙන්වන කොටසක් තියෙනවා. ඒකෙදි පාවිච්චි කරලා තියෙන පාඨවල මොනවාද? දැන් මම මේ පාඨවල ගැන කතාවට එන්නේ හේතුව මොකක්ද දන්නවද? පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ ඔය පොහොට්ටුවට සම්බන්ධ සමාජ දේශපාලන ක්‍රියාකාරකයන් විශේෂයෙන් මහින්ද පතිරණ දර හිටපු ආණ්ඩුකාරයෙක් කෙනා රජිත් කීර්ති තෙන්නකෝන් වගේ අය පෙන්ලා තිබුණා මේ දේ දුන්නේ පාට ටික. අපි කියන්නේ මේ වර්ණාවලිය කියලා කියන්නේ. ඒතර මේ ඔක්කොම පාවිච්චි වෙන දේවල් එක මේ 6 වසර පන්තියේ මම හිතන්නේ පරිසරය සම්බන්ධ පාඩමකට තියෙන මේ පොතේ පිටකවරේ කියලා තියෙනවා මේක පාට හුරු කිරීම කියලා. මේ පාට හුරු කිරීම කියලා මේ කියන්නේ මොකක්ද දන්නවද? සමලිංගිකත්වයට ඒ කියන්නේ මේ හුරු කිරීමලු. ඒතර මේ අර වර්ණාවලියේ පාට සමලිංගික කියලා තමයි මේ කියන්නේ. දැන් එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ කැම්පේන් එකේ නැත්නම් තමන්ගේ අර විරෝධතාවයේ බැනර් එකට පාවිච්චි කරන්න දේ පාට. හරිද? සජිත් ප්‍රේමදාස මහත්තයාට ඒක තේරෙන්නේ නැද්ද? ඒතර ඒකත් මේ පාට හුරු කිරීමද? ඒ නිසා දැන් මේකේ මේ තව ඉස්සරහට කතා කරොත් එහෙම ඔය රජිත් කීර්ති දෙන්නකොන් මහත්තයාලා වෙනතම මහින්ද පතිරණ මහත්තයාලා මම මහත්තයාලා කියලා කියන්නේ මොකද ඒක අපි කරුවෙන මොන විදිහකට නම් කවන්නේ. ඒක හිතන අර්ථයෙන් මහත්තුරු කියන්න බෑ අතන මේ කරන දේවල් එක්ක ගත්තාම. හැබැයි උනාට අපේ ආචාර පිළිච්චයක් තියාගන්න එපා. ඒ මහත්තුරු කියන විදිහට බෞද්ධ කොඩියත් සමලිංගික. හරිද? ඒතකොට සම්පකාරයේ තියෙන ලෝගෝ ඒකත් සමලිංගික. හරි. ඊට පස්සේ අර පාට තියෙන කලර් ලයිට්ස් එක නිල් කොළ රතු ඒකේ කොළ එහෙම තියෙනවනේ ඒ සමලිංගික. අර අපි පුංචි දරුවන්ට උගන්වනවානේ මේ සුදු ආලෝකයේ ප්‍රිස්මයක් ඇතුලෙන් ගිහපුවාම විද්‍යාවේ උගන්වන්නේ වර්ණාවලියට බෙදෙනවනේ. අපි දේ දුන්නේ පාට කියලා කියන්නේ. දේ දුන්නේ පාට වලට බෙදෙන වර්ණාවලිය. වර්ණ හතකට බෙදෙන. ඒ සමලිංගික. හරි. ඊට පස්සේ තව කතාව පොඩි දරුවෙක්ගේ අපි පාවිච්චි කරන මේ පැස්ටල් පෙට්ටිය සමලිංගික. මං අහන්නේ මේ මන් දන්නේ මිනිස්සුන්ගේ මොලේ විකාර වෙලා තියෙන්නේ මොකද්ද කියන මේ සම්බන්ධයෙන්. හරි? ඒ නිසා මේ විද්‍යාත්මක පදනමක් නැතුව ඇත්තටම මේ වගේ ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV